අපි ඇහැව දවසක් මේ මං හිතන ලංකාවේ විශ්වවිද්‍යාලයක කළු පුතා කියලා බල්ලෙක් ඇති කරලා කියන්නේ ඒක ඔයාට කණ්ඩ බොණ්ඩ දීලා රැක බලාගෙන එයා මැරුණු දිනේදී මුළු විශ්වවිද්‍යාලයක්ම ශෝක වුණා. ඒ අවමංගල උත්සවයක් පවා පැවැත්වුවා. එයාට ගරු බුහුමන් දැක්වුවා. මම දැක්ක දරුවෝ හඬනවා පවා. එහෙම අර දෙපැත්තටම සාපේක්ෂව අපිට කතා කරන්න කල්පනා තියෙනවා. ඒ කතාව ඇසුරේදී මට මතක් වෙනවා මේ රුවන් මහත්තයා අර තමන්ගේ ස්වාමියාගේ මරණය පිටිපස්සෙන් ගිය මම හිතන්නේ ගම්පොළ පිටිපස්සේ කියුණා මරණය පිටිපස්සෙන් ගිය සතා. මම මේ පළමුව කියන්නම් අර ඔය යුනිවර්සිටි මේ කැම්පස් එකෙත් ඒකත් මමත් දායකත්වයක් දැක්කුවා. ඉතින් මමත් ඒ සතාව දැක්ක ඇත්තටම කැම්පස් එක අතෑරලා ගිය දරුවෝ පවා ඒ සතා ගැන විමසීම් කරලා අන්තිමට යාලා කැටයක් පවා තියලා මේ සතාට ප්‍රතිකාර සඳහා මුදල් එකතු කරලා ඒ සතාට සාධාරණයක් කරා. ඒ වගේ මේ ගම්පල පුපුරැස්ස ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් එයා තනියම තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ සතෙකුට මෙයා ආහාර ලබා දීලා තමයි හැමදාම මෙයා සතෙක්ව හදලා තියෙනවා. කොහොම හරි මෙයා මිය ගියාට පස්සේ ඒ ප්‍රදේශවල සිරිතක් තියෙනවා ස්වාමින් වහන්සේලා අවසාන කටයුතු දක්වන අවස්ථාවේදී පාංශකෝලේ දුන්නට පස්සේ රතින්යක් පත්තු කරනවා. ඒ පත්තු කරන්න හේතුව තමයි දැන් පාංශකෝලේ දීලා ඉවරයි මරණේ ආදාහනාගාරයට රැගෙන යනවා කියන එක දැනුම් දීම. ඒ වගේම ආදාහනාගාරයට යන අතරතුරේදී මගදී ওই රතින්යක් පත්තු කරන ඔය ගම්පල නුවර පැත්තේ සිරිතක් තියෙනවා. අනිත් ප්‍රදේශවල මම කොහොමද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ දැන් මේ වගේ සෙමෙට්‍රි නෙවෙයිනේ. එහි කැලේනේ සෙමෙට්‍රි තියෙන්නේ. ඉතින් ඒ සෙමෙට්‍රි තේවත්තක් අස්සේ සෙමෙට්‍රි කුමාරි මරණය අරගෙන යන අවස්ථාවේදී රතින්යක් පත්තු කරලා බඹර කූඩුවක් ඇවිස්සලා මරණයට සහභාගී වෙච්ච සියලුම දෙනාට වගේ බඹර පහයට ලක් වෙලා රෝහල්ගත කරන්න සිද්ධ වුණා. මරණ ගෙනිපා එහෙම කැලේ අතාරලා මේ කට්ටිය ගියා ගම්වලට. ඊළඟ රෑ හුළුවතු පන්දම් පත්තු කරගෙන මේ මරණය මිහිදම් කරන්න ගමේ තරුණ පිරිස එන වෙලාවේදී මරණේ ගාව ඉන්න ලොකු සතෙක් මේ කට්ටිය හිතනවා වල්ලූරෙක් හරි ඇවිල්ලා මේ මරණේ කන්න ඇවිල්ලා තමයි කියලා හිතලා තියෙනවා. අනේ ගිහිල්ලා බලනකොට අර මිනිස්සු ඔක්කොම ගියත් තමන්ගේ ස්වාමියා අත්හැරියේ නැහැ. එයා හදපු ඒ බල්ලා. ඒ බල්ලට සෑහෙන දරුණු ලෙසම බඹරු විදලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මට ඒ වෙලාවේදී උදව් කරේ ගිහාන් දැනට බව් සංවිධානයේ වත්මන් සභාපති. ඉතින් එතුමා මට මැදිහත් වෙලා මේ සතාව අපි කොළඹට රැගෙන ඇවිල්ලා මෙයාට ප්‍රතිකාර කරා. මෙයාට ප්‍රතිකාර කරලා මෙයාට හොඳ නිවසක් අපි හොයලා දුන්නා.